ආයුබෝවන් ඔබ සියලු දෙනාටම ඔබ සියලු දෙනාම අපේ ඉතාමත්ම ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගනු ලබනවා. අද දවසේ අප සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ ඔබ සියලු දෙනාගේම ජීවිතයේ මෙතෙක් සොයා එහෙත් ඔබගෙන් දුරස්ව ඉඳගෙන ඔබ වෙත ළඟාවන්නට අපේක්ෂාවෙන් පසුවන සුවිශේෂී දෙයක් පිළිබඳවයි. ඔබ දන්නවද? ඒ තමයි සතුට. සතුට කියන්නේ කුමක්ද? ජීවිතයේ ඔබ අපේක්ෂා කරන ඉහළම වටිනාකමක් ඇති දෙය සතුටයි. කියා මා කීවොත් මා බොහෝ විට නිවැරදි කියා මා හිතනවා. ඔබත් මාත් මේ ජීවිතයේ සෑම සියලු දෙයක්ම කරන්නේ සතුට ලබා ගැනීමේ අරමුණින්. සතුට විවිධාකාර බව, සතුට විවිධ කෝණයන්ට අනුව වෙනස් වන බව, සතුට වර්ග කළ හැකි බව, ඒ සොයා ගැනීම ඉතා අමාරු කාර්යයක් බව, ඒ වගේම කෙසේ හෝ සොයා ගත්තොත් ජීවිතයේ ඔබ අපේක්ෂා කළ එකම තෘප්තිය ඒ වන බව ඔබ පිළිගන්නවා ඇති. ඒ වගේම ඔබ මා සමග එකග වේවි. අප සතුට සොයා යන මේ ගමනේ අවසාන ඵලය යනු සතුට පමණක්ම වන බව. ඒ ගැන කිසිම විවාදයක් නැහැ. අප අද ඔබට යෝජනා කරන්නේ එම සතුටෙහි එක් පැතිකඩක් ගැනයි. එනම් ආර්ථික සුරක්ෂිත බව මත සතුට උපයාගත හැකි ක්‍රමවේදයක් පිළිබඳවයි. මෙහිදී අපගේ තේමාව වන්නේ ඉතිරියට ඉපැයුමක්, ඉතිරියෙන් ආයෝජනයක්. අප උපයන දෙයින් කොටසක් ඉතිරි කළ යුතුයි. එසේ කළ නොහැකි නම් ඉතිරි කිරීමට ඉපෙය යුතුයි. අප ඉතිරි කරන්නේ අනාගතය වෙනුවෙන් ආයෝජනය කිරීම සඳහායි. එසේ ආයෝජනය කිරීමේ අග්‍රඵලය වන්නේ සංවර්ධිත පවුලක් බිහිවීමයි. මෙම ආයෝජනය ඔබගේ සංවර්ධනය සඳහාම නම් ඔබ ආර්ථික වශයෙන් සුඛිතමුත වෙද්දී ඔබේ අපේ දිවියත් එසේම සුඛිතමුදිත වනු නියතයි. ඒ හරහා නිර්මාණය වන්නේ ශක්තිමත් අධීන මිනිසෙක්. ඒ තමා අපගේ දැක්ම. මෙහිදී අපගේ මෙහෙවර වන්නේ ගෘහාශ්‍රිත සූක්ෂම නිෂ්පාදන හා අවබෝධයෙන් යුතු පරිභෝජනය තුළින් ජනිත අමතර ආදායමෙන් ඉතුරුම් ප්‍රවර්ධනයට ජනතාව පෙළඹවීමට රාජ්‍ය නිලධාරීන්ගේ පුළුල් දායකත්වය ලබා දීමයි. ඒ අනුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් ඇතුළු සියලුම රාජ්‍ය ආයතනවල නිලධාරීන්ගේ දායකත්වය මෙම කාර්ය සඳහා ලබා දීමට අපේක්ෂා කෙරේ. මේ සියල්ල තුළ අපගේ අරමුණ වන්නේ විභවතාව පරිදි ගෘහකර්මාන්ත ඇති කිරීම සහ වසවිසෙන් තොර අතිරික්ත නිෂ්පාදනය සඳහා තිරසර වෙළඳපොළ ක්‍රමයක් ස්ථාපිත කිරීමයි. මෙම අරමුණ සාක්ෂාත් කර ගැනීමෙන් අපහට හිමිවන අග්‍රඵලය වන්නේ සතුටයි. එසේනම් අපි සතුට සොයා යමු. ඔබ අපේක්ෂා කරන සතුට වෙත ඔබට ළඟා විය හැකි ආකාරය පිළිබඳව වැඩිදුරටත් කරුණු පැහැදිලි කිරීම සඳහා අප දැන් ආරාධනා කරනවා කොවේගෙනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර අධ්‍යක්ෂ සැලසුම් JMN ජයසුන්දර මහතාට.